විවිධ මත පළ කරනවා. මේ ඇවිල්ලා දළදා වහන්සේ නෙවෙයි. වර්ණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරනවා. ප්‍රමාණය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරනවා. එතකොට දළදා ප්‍රදර්ශනයකදී අපිට දළදා වහන්සේ දකින්න තියෙන්නේ නැත්නම් මේ කොපුවක්ද ප්‍රදර්ශනය කෙරෙන්නේ ඇත්තටම. ඇත්ත වශයෙන්ම මීටත් එහා ගිය සාවද්‍ය මත මේ වෙනකොට රටේ විවිධාකාරයෙන් දළදා වහන්සේ සම්බන්ධව ඉදිරිපත් කරනවා. මේ ප්‍රදර්ශනාත්මක අවස්ථාවකදී දළදා වහන්සේ ප්‍රදර්ශන කරඬුවක් තුල තැන්පත් කරලා තමයි සාමාන්‍ය මහ ජනතාවට දැකමැද පුදා ගන්න අවස්ථාව සලසන්නේ. දළදා වහන්සේගේ ආරක්ෂක විධිවිධාන කොච්චරද කියනවා නම් අදට සමහර අයට දකින්න බෑ දළදා මාලිගාවේ තියෙන චාරිත්‍රයක් නුර තැබීම කියලා. අවස තේවා ඉවරල දොරවල් ඒකේ පැරණි චාරිත්‍රය තමයි රජ්ජුරුවෝ දළදා වහන්සේ තේවා කටයුතු සඳහා විවෘත කළා දොරවල් වැහුවට පස්සේ දළදාගේ වටා ආරක්ෂක බටයින් දෙන්නෙක් මූණට මුණ ගැහෙනසේ එළි වෙනකන් ආරක්ෂාවට පැදකුණු කරමින් ඉන්න ඕන. අදටත් ඒ චාරිත්‍රය ඒ විදිහට නොවුනත් ඒ හෙල්ලත් ඒ වගේ මේ මුර නියම කිරීමත් ඒ දෙකම අදටත් සිද්ධ වෙනවා. මේ ශරීරාංගයක්ම තමයි. මේක විශේෂ වෙන්නේ ඇයි එතකොට? බෞද්ධයෝ මෙච්චර මේ වන්දනාමාන කරන්න හේතුව මොකද්ද? සමහරුන්ට අනුව මේක එක් අස්තියක්. එහෙම නැත්නම් ශරීර කොටස. දළදා වහන්සේ කියලා කියන්නේ අපේ මිනිස්සුන්ට එදා ඉඳන්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේම තමයි දළදා වහන්සේ කියන සංඥාවෙන් ඒ ගෞරවයෙන් තමයි වන්දනාමාන කරන්නට උත්සාහ කරේ. පැහැදිලිවම කියනවා නම් දළදා දැකුම් මංගල්‍ය තුලදී බුදුරජාණන් වහන්සේගේ වම් දළදාවම තමයි ප්‍රදර්ශනය කරන්නේ. ඒකේ කිසිම සැකයක් කිසිම වෙනසක්